අයිබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. අදම ඉඳලා මම අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ. මේ මගේ අම්මගේ රේන්ද පොත. ඒ මට හම්බුණා අම්මා දැන් නැති වෙලා. අම්මා මට බාර දුන්න මේ රේන්ද පොත දිගට පවත්වාගෙන යන්න කියලා. ඉතින් කාලයත් එක්ක ඒක මට කරගන්න බැරි වුණා. ඉතින් මම හිතුවා අලුතෙන් වීඩියෝ ක්‍රමයට මේ රේන්ද පොත කරගෙන යන්න අලුත් අදහසක් ගන්න මම මේක හිතාගෙන තමයි අද මේ වීඩියෝ එක පටන් ගත්තේ. මගේ අම්මගේ නම ශාන්තිමාලා ගුණතිලක. ඇය ගොතන දේවල් වලට හරිය දක්ෂයි. එගේ ගොඩාක් රේන්ද ගොතලා තිබුණා. මේ පළවෙනි එක පත්තෑය මේක ඇත්තටම ගැලවිලා ගිහිල්ලා මේ හැම එකකම පත්තර පිටුවත් අලවලා ඒ හදපු රේන්දෙත් ඒ පිටුවත් ඇටච් කරලා තියෙනවා අම්මා. කාලයක් තිස්සේ කරගෙන ආවා. මේ සාරි වාටි වලට අල්ලන්න පුළුවන්. සායවල් වලට අල්ලන්න පුළුවන්. මේ දරණුවක් මේස දරණුවක් ඒක තියෙනවා. ගොඩාක් වාටි වලට අල්ලන්න පුළුවන්. සාරි වලට එහෙම ලස්සනට කරගෙන යන්න පුළුවන් විදිහට මේ මොස්තර කරන පිළිවෙල පවා තියෙනවා. මේ තරුණි පත්තරෙන් උපුටාගත්ත කොටස් වලින් තමයි මේ පොත කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ පුංචි ජම්බු මල් කියන මොස්තරය. මේකත් සාරි බෝඩර් එකකට කරපු එකක්. මේක මෙතන තියෙනවා H.A. ලිලි නෝනා කියන ගිරිඋල්ලේ H.A. ලිලි නෝනාගේ පාඩම් තමයි අම්මා මේ පොතට අරගෙන තියෙන්නේ. ඒ පොත ඉවර කරන්න හම්බුනේ නැහැ අම්මට. අම්මා නැතිව ගියා. මේක 1000 තරුණි පත්‍රය 1993 කපාගත්ත තරුණි පත්‍රයෙන් කපාගත්ත රේන්ද මොස්තර තමයි අම්මා කරගෙන ඒ වසරේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඉතිරි ටික කරන්න බැරි වෙලා තියෙනවා අම්මට. මම හිතුවා මුල ඉඳලා පටන් අරගෙන මේක ඕගොල්ලොන්ට හැමෝටම රේන්ද ගොතන්න ආස කට්ටියට රේන්ද පාඩම මුල ඉඳලම කරන්න මං හිතුවා. ඉතින් අද ඉඳලා මම ඒක කොටසින් කොටස කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් ඔයාලට සුබ දවසක්.